ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය දුවේ පුතේ අලුත් ගණිත ගැටලුවක් නැත්නම් අපේ දරුවොත් එක්ක එකිනෙකට වෙනස් මාර්ග සෙවීම නැත්නම් යම්කිසි ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් ඔබේ නිවහන වෙන්න පුළුවන් නැත්නම් කාර්යාලයක් වෙන්න පුළුවන් ඕනෑම ස්ථානයක අපිට දක්නට ලැබෙනවා ඇතුළු වීමේ දොරටු සහ වෙන්න පිට වෙන්න තියෙන දොරටු ඇතුළු වෙන්න දොරටු කිහිපයක් පිටවීම සඳහා දොරටු කිහිපයක් තියෙනවා. එතකොට මේ ඇතුළු වීමේ දොරටු වලින් යම් පුද්ගලයෙක් ඇතුළු වුණාට පස්සේ මෙන්න මේ පුද්ගලයාට කොහොමද මේකෙන් ඒ ගොඩනැගිල්ලෙන් නැත්නම් කාර්යාලයෙන් පිට වෙලා යන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? කොහොමද මේ අවස්ථා ගණන හොයාගන්නේ කියන එක තමයි මේ ගැටලුවෙන් සාකච්ඡා කරන්නේ. එතකොට දුවේ පුතේ ඇතුළු වීමේ දොරටු සහ පිටවීමේ දොරටු වලින් යම් පුද්ගලයෙක් අන්න ඇතුළු වෙනවා. සමහර විට පළවෙනි දොරටුව, දෙවෙනි දොරටුව, තුන්වෙනි දොරටුව, හතරවෙනි දොරටුව ඇතුළු වීමේ දොරටු කිහිපයක්ම තියෙන්න පුළුවන්. එතකොට පිටවීමේ දොරටු කිහිපයක් තියෙන්න පුළුවන්. එතනදී යම් පුද්ගලයෙක් මේ කාර්යාලයට ගොඩනැගිල්ලට ආයතනයට ඇතුළු වුණාට පස්සේ කොහොමද පිට වෙන්න පුළුවන් නැත්නම් එකිනෙකට ඌ වෙනස් මාර්ග කීයක් තියනවද අපිට හමු වෙනවද කියන එක තමයි මේ ගැටලුවේදී දුවේ පුතේ කතා කරන්නේ. ඉතින් බලමු පළවෙනි ප්‍රශ්නයම එකිනෙකට වෙනස් මාර්ග සෙවීම නිවසක ඇතුළු වීමේ දොරටු දෙකක්ද? නිවසක තියනවද පුතේ ඇතුළු වීමේ දොරටු ඔන්න දෙකක් තියෙනවා. මෙන්න මම මේ දොරටු දෙක ඇන්දේ 1 සහ 2 ඇතුළු වීමේ දොරටු දෙකක් තියෙනවා. පිටවීමේ දොරටු තුනක්ද? මේකේ එතකොට පිටවීමේ දොරටු තුනක් තියෙනවා. මෙන්න මේ නිවහනේ ඇතුළු වීමේ දොරටු දෙකක් සහ පිටවීමේ දොරටු තුනක් තියෙනවා. නිවස හරහා ගමන් කළ හැකි. මේ නිවස හරහා ගමන් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් මාර්ග කීයක් තියෙනවද කියලා අහන්නේ. මේ 1 2 3 පිටවීමේ දොරටු 3යි ඇතුළු වීමේ දොරටු අන්න අපිට ලැබෙනවා ඇතුළු වීමේ දොරටු මේ පස්සේ කියලා තියෙනවා දෙකක් තියෙනවා. පිටවීමේ දොරටු 3යි. එහෙනම් දුවේ පුතේ මෙතනදී අපේ බලනවා යම් පුද්ගලයෙක් වෙන ඇතුළු වෙනවා පළවෙනි දොරටුවෙන්. මේ පළවෙනි දොරටුවෙන් ඇතුළු වුණාට පස්සේ මෙන්න මේ පුද්ගලයාට මේ පළවෙනි එකෙම පිට වෙලා යන්න පුළුවන්. නැත්නම් පළවෙනි දොරටුවෙන් ඇතුළු වෙලා දෙවෙනි දොරටුවෙන් පිට වෙලා යන්න පුළුවන් අවස්ථා දෙකක් ආවා. ඒතර පළවෙනි දොරටුවෙන් ඇතුළු වෙලා තුන්වෙනි දොරටුවෙන් පිට වෙලා යන්න පුළුවන්. ඔන්න එතකොට මෙතෙන්දී දුවේ පුතේ අවස්ථා හරියටම අවස්ථාවන තුනක් ආවා. පළවෙනි දොරටුවෙන් ඇතුළු වුණොත් පිට වෙලා යන්න පුළුවන් අවස්ථා ගන්න තුනක් තියෙනවා. ඊට පස්සේ දෙවෙනි දොරටුවෙන් ඇතුළු වුණොත් යම් පුද්ගලයන් මෙන්න එයාට පළවෙනි එකෙන් පිට වෙලා යන්න පුළුවන්. දෙවෙනි එකෙන් ඇතුළු වුණා ඔන්න අපිට දෙවෙනි දොරටුවෙන් පිට වෙලා යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න දෙවෙනි එකෙන් ඇතුළු වෙලා ඔන්න පුළුවන් එයාට තුන්වෙනි දොරටුවෙන් පිට වෙලා යන්න. එහෙනම් මෙන්න පිටවීමේ අවස්ථා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6ක් ලැබෙනවා. මේ එතකොට ඔබට සටහනක් දල සටහනක් ඔබට නැත්තම් මේ ඇතුළු වීමේ සහ පිටවීමේ දොරටු සම්බන්ධ දල සටහනක් ඇදලා තමයි මේක විස්තර කරේ. නමුත් මීටත් එහා ගියපු දොරටු සංඛ්‍යාවක් ආවොත් ඇතුළු වීමේ දොරටු වැඩි වුණොත් පිටවීමේ දොරටු වැඩි සංඛ්‍යාවක් ලැබුණොත් ඒක මේ විදිහේ ඇඳලා නැත්තම් මේ chart එකක් විදිහට හදාගන්න අමාරුයි. ඒ නිසා ඒකට ටිකක් ලේසි වුම ක්‍රමයක් තියෙනවා දුවේ පුතේ. එතකොට මේකට පිළිතුර ලෙස ලැබෙන්නේ 6. එහෙනම් අපි බලමු මේ කොහොමද මේ ලේසිම ක්‍රමය කියලා. අපි එතකොට මෙතනදී බලන්නේ ඇතුළු වීමේ දොරටු ගණන. මෙතනදී බලනවා ඇතුළු වීමේ දොරටු ගණන. ඇතුළු වීමේ දොරටු ගණන ගුණ කිරීම. එතන තියෙනවා පිටවීමේ දොරටු ගණනයි. පිටවීමේ දොරටු ගණන. මෙන්න එතකොට අපි බැලුවේ ඇතුළු වීමේ දොරටු ගණන. එතකොට ඇතුළු වීමේ දොරටු ගණන අපිට ලැබෙනවා
මෙතෙන්දී ඇතුළු වීමේ දොරටු දෙකයි තියෙන්නේ. එතකොට දුවේ පුතේ පිටවීමේ දොරටු තුනක් ලැබෙනවා. එහෙනම් 2 ගුණ කිරීම 3 දෙවරක් 3 සමානයි. මෙන්න අපිට ලැබෙන්නේ පිළිතුර 6ක් ලෙස ලැබෙනවා. එහෙනම් අපි දන්නවා මෙන්න මෙතන එකිනෙකට වෙනස් මාර්ග ගණන තමයි වෙනස් මාර්ග දුවේ පුතේ 6ක් අපිට ලැබෙනවා. ඒක අපි කළේ ඇතුළු වීමේ දොරටු ගණන ගුණ කිරීම පිටවීමේ දොරටු ගණන. අපි මුලින් මේ chart එක අපි ඇඳලා පෙන්නුවා. ඒකෙදිත් අපිට 6යි ලැබුණේ. නමුත් මේකෙදිත් ඇතුළු වීමේ දොරටු ගණනින් පිටවීමේ දොරටු ගණන ගුණ කරාට පස්සේදිත් අන්න අපිට පිළිතුර 6ක් ලෙස ලැබුණා. අපි බලමු දුවේ පුතේ තවත් ප්‍රශ්නයක් එවැනිම එකක් විසඳලා කොහොමද මේකේ පිළිතුර හොයාගන්නේ කියලා. දැන් අතන ගොඩනැගිල්ලක ඇතුළු වීමේ දොරටු 6ක් ඇතුළු වීමේ දොරටු තියෙනවා දුවේ පුතේ. එන්න 6ක් තියෙනවා ඇතුළු වෙන්න. ගොඩනැගිල්ලක ඇතුළු වීමේ දොරටු 6ක් සහ පිටවීමේ දොරටු 4ක්ද තිබේ. මෙන්න පිටවීමේ දොරටු 4යි තියෙන්නේ. ගොඩනැගිල්ල හරහා ගමන් කළ හැකි එකිනෙකට වෙනස් මාර්ග ගණන කීයද? මේ ගොඩනැගිල්ල හරහා ගමන් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් මාර්ග කීයක් තියෙනවද? ලේසිම ක්‍රමය තමයි පුතේ මෙතෙන්දී ඇතුළු වීමේ දොරටු ගණන ගුණ කරන්න ඕන පිටවීමේ දොරටු ගණන. ඉතින් අපිට ඒක තමයි එකම විසඳුම නැත්තම් එකම ක්‍රමවේදය මේකට තියෙන පහසුම ක්‍රමවේදයක්. ඇතුළු වීමේ දොරටු ගණන තියෙනවා මේකේ 6ක් තියෙනවා. ඉතින් පිටවීමේ දොරටු 4ක් තියෙන නිසා 6 ගුණ කිරීම 4 සමානයි දුවේ පුතේ වෙන 24ක් ලැබෙනවා. එකිනෙකට වෙනස් මාර්ග ගණන 24ක් ලැබෙනවා. ඉතින් අර අපි මුල්ම අවස්ථාවේ කියෝ වගේ දොරටු 6යි මුලින්ම ඇතුළු වෙන්න තියෙන්නේ. පිට වෙන්න දොරටු 4ක් තියෙනවා. ඉතින් මෙන්න මේක එකිනෙක ගුණ කරාට පස්සේ තමයි දුවේ පුතේ පිළිතුර ලැබුණේ. ඉතින් බලමු ඊළඟ ප්‍රශ්නයත්. තමන්ගේ නිවසේ ඇතුළු වීමේ දොරටු 8ක්ද? එතකොට බලන්න විශාලම නේද? ගයක් සමන්ට තියෙනවා. ඒකට දාලා තියෙනවා ඇතුළු වීමේ දොරටු 8ක් දාලා තියෙනවා. ඇතුළු වීමේ දොරටු 8ක්ම තියෙනවා. 8ක් පිටවීමේ දොරටු 4යි. පිටවීමේ තියෙන නැත්නම් පිට වෙලා යන්න තියෙන දොරටු 4ක් තියෙනවා. Taman ඕන විශාලම ගයක් හදලා. දැන් ඒතර ඇතුළු වීමේ දොරටු 8ක් හා පිටවීමේ දොරටු 4ක් තියෙන මෙන්න මේ සමන්ගේ ගෙදර මේ හරහා මේ නිවස හරහා ගමන් කරන්න පුළුවන් එකිනෙකට වෙනස් මාර්ග ගණන කීයද කියලා අහන්නේ. එකිනෙකට වෙනස් මාර්ග කීයක් තියෙනවද කියලා තමයි දුවේ පුතේ අහන්නේ. අපි බලමු එකිනෙකට වෙනස් මාර්ග ගණන හොයද්දී අපි ඇතුළු වීමේ තියෙන නැත්නම් ඇතුළු වෙන්න තියෙන දොරටු ගණන තමයි දුවේ පුතේ අපි යන්න පිටවීමේ දොරටු ගණනෙන් ගුණ කරේ. ඉතින් 8 ඒවා 4ක් 8 ගුණ කිරීම 4 සමානයි අපිට අන්න 32ක් එකිනෙකට වෙනස් මාර්ග 32ක් ලැබෙනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේක ලේසිම රටාවක් ලේසිම ක්‍රමවේදයක් තියෙන. ඉතින් ඔබට ඉතාමත් පහසු ඇති ඔබට මතක තියාගන්න මේ එකිනෙකට වෙනස් වූ මාර්ග ගන්න හොයද්දී ලේසිම ක්‍රමවේදයට ඔබට මෙන්න මේකට පිළිතුර හොයාගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ මෙවැනිම අලුත් ගැටලුවකින් අපි නැවතත් හමුවෙමු. ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ දරුවෝ හැමෝටම. ඉතින් ආයුබෝවන්.